නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වැඩ වාසය කරන හාමුදුරන් වහන්සේලාගෙන් අවසර සද්ධාවන්ත පින්වතුනි බිස්බෙන් ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ සතිපතා පවත්වාගෙන ආපු ඒ ධර්ම දේශනා වැඩසටහන් මාලාව මේ වැඩසටහනේ බුද්ධ රක්කිත හාමුදුරන් වහන්සේ මේ පින්වතුන්ට හේතුඵල ධර්ම නැත්නම් පටිච්චසමුප්පාදයේ ධර්ම කරුණු සම්බන්ධව දේශනා පවත්වාගෙන ඇවිදින් තියෙනවා. දැන් මම හිටිය කාල සීමාව තුළ මේ දේශනා සිදු කිරීමට උන්වහන්සේලා මට පැවරුවා. ඉතින් අපි ගිය සතිය තුල මාත්‍රිකා වශයෙන් තිබුණු ඒ තණ්හා පත්‍ය උපාදාන මේ මාත්‍රිකාවේ මුල් කොටස සාකච්ඡා කරන්නට යෙදුණා. දැන් එයම තවදුරටත් පැහැදිලි කිරීමක් තමයි අද දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ. දැන් පටිච්චසමුප්පාදේ තණ්හාව කියන එක ස්වરૂප 6කින් තියෙන බව ධර්මානුකූලව පැහැදිලි කරලා දුන්නා පෙර සතියේදී. ඒ තණ්හාව හඳුන්වලා තියෙන්නේ හේතුඵල ධාමේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ඒ වගේම ධම්ම තණ්හා වශයෙන්. ඒ කියන්නේ උප්පත්ති ඉන්ද්‍රිය 6ට ගෝචර වෙන අරමුණු වල තණ්හාවක් ක්‍රියාත්මක වෙන ආකාරයෙන් තමයි හේතුඵල ධාමේ තණ්හාව පෙන්눔 කරන්නේ. එහෙනම් ඊළඟට මම පැහැදිලි කරලා දුන්නා ගිය සතියේ මේ තණ්හාව සාමාන්‍ය ස්වරූපයෙන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ආකාර තුනත් කෙටියෙන් පැහැදිලි කරනවා. එතකොට ශ්‍රාවකයෝ තේරුම් ගන්න උත්සාහ ගන්න වෙනවා. රූප තණ්හාත් එහෙනම් මේ තුන් ආකාරයට බෙදෙන්න පුළුවන්. රූප තණ්හාව කාම තණ්හා වශයෙන්, භව තණ්හා වශයෙන්, විභව තණ්හා වශයෙන් පවතිනවා. ඒ වගේම සද්ද තණ්හාවත් ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා විදිහට තුන් ආකාරයට පවතිනවා. එහෙනම් උප්පත්ති ඉන්ද්‍රිය 6න් ගන්නේ තණ්හාව කාම තණ්හා, භව තණ්හා කිය විභව තණ්හා කියන තුන් ආකාරයෙන් බැලුවම එතන 18 ආකාරයක් තණ්හාවේ ප්‍රභේද තියෙනවා. දැන් මේක ධර්මානුකූලව මතක තබා ගන්නට යුතුයි. දැන් ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තණ්හාව පත්‍ය කරගෙන උපාදානයේ සිදුවෙන. තණ්හා පත්‍ය උපාදාන කියන එකේ අර්ථය ඒකයි. මේ උපාදාන කියන කතාව ඇත්තටම අපිට වෙන් කරලා හඳුන ගන්න පුළුවන් හැකියාවක් මේ manussකමේ එහෙම ඥානයක් එහෙම මේ සිතේ හැසිරෙන ධම්ම ගැන සියුම් විග්‍රහයක් තේරෙන්නේ එකපාරට මිනිස්සයාට. දැන් බුද්ධ ඥාණයෙන් තමයි මේ දේශනාව කරන්නේ. තණ්හාව නිසාවෙන් උපාදාන ඇති වෙනවා. මේ උපාදානය තමයි අහක් කළ යුත්තේ. උපාදානයේ නැති තැනක තණ්හාව නිකම්ම අහක් වෙනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මය. උපාදානයමයි දුකට හේතුව. එතකොට අර දුක්ඛාරි සත්‍යයේදී ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, ඒ වගේම කැමති දේ නොලැබීම දුක, ওই විදිහට මේ දුකේ සාමාන්‍ය අපිට තේරෙන ස්වરૂප ටික පෙන්නලා අවසානයේ දේශනා කරනවා සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් මේ කෙටියෙන් කියනවා නම්
පංචස්කන්ධයේ උපාදාන වීමම දුකයි. මේ අර්ථය ගත්තම මේ කියන්නේ මේ තණ්හා පත්‍ය උපාදානං කියන තැන උපාදානයේ පිළිබඳ පැහැදිලි කිරීමක්ම තමයි. එහෙනම් උපාදානයක් කොහෙද තියෙන්නේ? ඒ උපාදානය දුකම නිර්මාණය කිරීම, සංසාර දුක නිර්මාණය කිරීම. දැන් මේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ විවං දැන් පංචස්කන්ධීය උපාදාන වීමක් ගැන එතන කියන්නේ. පැහැදිලිව කියනවා දුක්ඛාර සත්‍යයේදී පංචස්කන්ධ උපාදානයේ දුකයි. එහෙමනම් ජාති දුක කියන එකත් ධර්මානුකූලව වඩාත්ම විග්‍රහ කරොත් මේ ජාති දුක ඇතුලේ තියෙන්නේ පංචස්කන්ධ උපාදානයක්මයි. ඒ වගේම ජරා දුක ගත්තොත් ඒකෙත් තියෙන්නේ අභ්‍යන්තරයේ පංචස්කන්ධ උපාදානයයි. එහෙමනම් අර ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, කැමති දේ නොලැබීමේ දුක, අකමැති දේ ලැබීමේ දුක මේ හැමතැනම තියෙන්නේ අභ්‍යන්තරේ පංචස්කන්ධ උපාදානයි. ඒතර පංචස්කන්ධය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. එහෙමනම් දැන් මේ විදිහට පැහැදිලි කරන සූත්‍ර අනුව ගත්තම මේ උපාදානයේ පිළිබඳ එක චිත්‍රයක් ශ්‍රාවකයාට ලැබෙනවා. ඒ වගේම දැන් හේතුඵල ධාමයේ කියන දේශනාවට අනුව ඒ දේශනාවේදී පැහැදිලි කරනවා තණ්හා පත්‍ය උපාදාන. තණ්හා ස්වરૂප හයක් හේතුඵල ධාමයේ පැහැදිලි කරනවා. එතකොට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා ඔය ආදී වශයෙන්. එතකොට රූප තණ්හාව කියන එක මතින් තමයි මේ තණ්හාව හටගත්තාට පස්සේ එතනින් පස්සේ සිදුවෙන අලුත් ධර්මතාවයක් තමයි මේ උපාදානය. නැත්නම් උපාදානයයි තණ්හාවයි දෙකම එකනම් බුදුහාමුදුරුවෝ වචන දෙකක් භාවිතා කරන්නේ. ඒතකොට තණ්හාව කියන එක දෙයක්, තණ්හාව නිසාවෙන් හටගන්නේ දෙයක්, අලුත් දෙයක් විදිහට තමයි උපාදානයේ ධර්මයේ පැහැදිලි කරන්නේ. එහෙමනම් දැන් අපි නැවත බලන්න වෙනවා හේතුඵල ධර්මයේ උපාදාන වර්ගීකරණය නම් කරලා තියෙන්නේ කොහොමද? දැන් හේතුඵල ධර්මයේ තණ්හාව 6 ආකාරයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒව තමයි අර රූප තණ්හා, ශබ්ද තණ්හා ආදී වශයෙන් 6 ආකාරයෙන්. නමුත් හේතුඵල ධර්මයේ උපාදාන වර්ග 4කට තමයි වෙන් කරලා තියෙන්නේ. ඒව නම් කරලා තියෙන්නේ කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, ඒ වගේම අත්තාදු උපාදාන. දැන් එහෙමනම් අර ඇහැට රූපයක් පේනකොට මිනිසෙකුට ඇහැට රූපයක් පේනකොට ඒ පෙනීම සම්බන්ධ කරගෙන පේන වෙලාවේ හටගන්න දේ පෙනෙන පුජ්‍යලයේ නැත්නම් මට පෙනුණා මම දැක්කා කියන අවබෝධය දකින්න පුජ්‍යලයාට පේන පුජ්‍යලයට ඇති වෙනවා. මම ගහක් දකින්නවා. මේ වෙලාවේ මං අහස දකින්නවා. මේ වෙලාවේ පොළොව දකින්නවා. මේ වෙලාවේ අහවලා දකින්නවා. නේද? එතකොට ඒක වර්තමානයක සිදුවෙන දෙයක්. දැන් දකින්න වෙලාවේ තියෙන්නේ දැකීම පමණයි. දකින්න මොහොත, වෙලාව කියන්නේ මේ මොහොත. දකින්න වෙලාවේ දකින්න දේ පමණයි තියෙන්නේ. දකින්න වෙලාවේ මේ ඇහෙන දෙයක් නෑ. දකින්න වෙලාවේ ගඳ සුවඳ දැනීමකුත් නෑ. මේවා මේ චිත්ත නියම. සිත හටගන්න විදිහ. ඒක ධර්මතාවය. නමුත්
මේකවත් සාමාන්‍ය මිනිස්සයාට තේරෙන්න විදිහක් නැහැ, තේරෙන්නේ නැහැ. කවුරු හරි කියනවනම් මට තේරෙනවා දකින්නකොට දකින්න දේ විතරයි මම දකින්නේ. ඊට පස්සේ තමයි මට ඇහෙන්නේ. ඒ කියන්නේ දකින්න මොහොතට පෙර තමයි ඇහිලා තියෙන්නේ. නැත්නම් දකින්න මොහොතට පසු තමයි ඇහිලා තියෙන්නේ කියලා. වචනින් ප්‍රකාශ කරාට කවුරු හරි අවබෝධයෙන් එයාට මිනිසියෙකින්ද එහෙම අවබෝධයක් තියෙන්න බෑ. එනම් ප්‍රකාශය අනුමාන ප්‍රකාශයක් විතරයි. සත්‍ය ප්‍රකාශයක් නෙවෙයි. මොකද හේතුව හැම මිනිසයාටම තියෙන්නේ එකම ධර්මතාව ටිකක් වැඩ කරන්නේ. එහෙනම් දකින්න වෙලාවේ අපිට ඇහෙනවා කියලා තේරෙනවා. නමුත් ඒ තේරීම වේගයෙන් මේ සිත් පහළ වීමේ ප්‍රතිඵලයක් විතරයි. දකින්න වෙලාවේ දකින්නවා විතරයි. පේන වෙලාවේ පේනවා විතරයි. එහෙනම් දකින්න වෙලාවේ තමයි අර රූප තණ්හාව ඇති වෙන්නේ. තණ්හාවේ කෘත්‍ය මං කියා දුන්නා ගිය සතියේ. තණ්හාවෙන් කරන කෘත්‍ය තමයි ඇහැට රූපයක් පේනකොට පේන පුජ්‍යලේ බී කරනවා. එතකොට මට පෙනුණා කියන දැනුම අපිට එනවා. ප්‍රත්‍යක්ෂය අපිට එනවා. අවබෝධය එනවා. මට අහවල් දේ පේනවා. ඒතර සද්දයක් ඇහෙනකොට මට අහවල් සද්දය ඇහෙනවා. දැන් මෙන්න මේ ඒක මමත්වයක් අල්ලා ගැනීම. පෙනීමේ සිද්ධිය විතරක් සිදු වෙන්නේ නැතුව පෙනුන පුජ්‍යලයක් බිහි කිරීම තණ්හාවේ කෘත්‍යයයි. එහෙනම් තණ්හාව කරලා දෙන්නේ අරමුණ තුල මමත්වයක් නිර්මාණය කිරීම. පුජ්‍යල භාවයක් නිර්මාණය කිරීම. ඔන්න තණ්හාවේ කෘත්‍යය. එතකොට ඇහැට රූපයක් පේනකොට පේන කෙනෙක් බිහි කරන්නේ පෙනීමෙන් විතරක් නවතින්නේ නැතුව තණ්හාවයි. තණ්හාව නැතුව පෙනීමක් සිදු වෙනවා නම් ඒ පෙනීමක් පමණයි. පේන පුජ්‍යලයක් නිර්මාණයක් සිදු වෙලා නැහැ. දැන් බුදුහාඳුරු පෙන්වනවා මෙන්න මෙතන පෙනීම පමණක් සිදු වෙලා පෙනෙන පුජ්‍යල භාවයක් හටගන්නේ නැති තැනක තණ්හාවනේ. එහෙමනම් දැන් තමන්ගේ ජීවිත කතාවේදී තණ්හාව නැති තැනක් තිබුණද කියන එක හොයන්න බෑ. මොකද හැමතැනම තිබුණා. ඇයි? හැමතැනම තිබුණේ මම දැකපුවා මට ඇහිච්චා. එතකොට මම විඳපු ගඳ සුවඳ අතීතයේ ගත්තොත්. එතකොට අතීතයේ ඔය අස්කන්නාස ආදී ඉන්ද්‍රිය හයෙන් එන සෑම අරමුණකම මමත්වය ඒ අරමුණ තුල තිබුණේ හින්දා තමයි අපිට අතීතයේ අහවල් දවසේදී මෙයා දැක්කා. මෙයා පෙනුණා. මෙයා හඳුනාගත්තා. ඔය වගේ දේවල් අපිට තියෙනවා. එතකොට තණ්හාවේ කෘත්‍යය වර්තමාන අරමුණේ මමත්වය නිර්මාණය කිරීම. හැබැයි ඒ කෘත්‍යය නෙමෙයි උපාදානයේ කෘත්‍යය. දැන් උපාදානයේ කෘත්‍ය හතර තමයි මේ හේතුඵල ධර්මයේ පෙන්눔 කරන්නේ කාම ඒ වගේම කාම උපාදාන ඒ වගේම ditthi උපාදාන සීලබ්බත උපාදාන අත්තාදි උපාදාන. එනම් මේ උපාදාන ටික අරමුණෙන් හදන මමත්වය දැඩිව ගැනීම තුළ උපාදානයේ සිදු වෙනවා කියලායි ධර්මයේ කියන්නේ. එහෙනම් අරමුණේ මමත්වයේ ගත්තත් යමක් නැහැ. ඒක දැඩිව යන තැනයි දුක ඇති කරන හේතු. දුක ඇති කිරීමට බලපාන. නමුත් අරමුණේ මමත්වය
මමත්වයක් බිහි වෙන්නේ නැතුව උපාදානයක් කවදාවත් සිදු වෙන්නත් බෑ. එහෙනම් මේ කාම උපාදාන කියන්නේ මොනවද? කාම උපාදාන අරමුණේ මමත්වයේ හැදුවේ පමුණින් සම්පූර්ණ වෙනවද? දැන් මේක කාම උපාදාන කියලා ධර්මයේ කියන්නේ දැන් ඇහැ කන නාසය දිව කය කියන මෙන්න මේ පංචේන්ද්‍රියෙන් අරමුණක් එන තැනක විතරක් බලපාන උපාදානයි. මමත්වයේ දැඩි ලෙස ගැනීම. එතකොට තණ්හාවෙන් කරන්නේ අරමුණේ මමත්වයේ ගන්නවා, හදනවා. උපාදානයෙන් කරන කෘත්‍යය ඒක දැඩිව අල්ල ගන්නවා. මොකක්ද දැඩිව අල්ලගන්නේ? ඒ මමත්වයයි දැඩිව අල්ලගන්නේ. දැන් උදාහරණයක් විදිහට ඇහැට රූපයක් දකින්නවා. ඒ දකින්න එක දකින්නකොට දකින්න පුජ්‍යලයා මම දැක්කා කියන මේ සංකල්පනාව ධර්මතාවය අපිට හේතු ගන්නන්නේ තණ්හාව. ඒක නැවත නැවත දකින්නකොට ඒ දැකීම තුළ කොච්චර දැක්කක් කමන්නේ දැකීමෙන් සතුටක් උපදවනවා. ඒ කියන්නේ දැකීමෙන් සතුටක් උපදවනවා නම් අන්න එතන ඒ දැකින වාර ගන්න වැඩි වෙලා ඒ දකින්න වතාවක් ගානේ සතුට ව්‍යාජ සතුට බිහි කරන මට්ටමට අර උපාදානීය ඒ කියන්නේ දැඩිව අල්ලා ගැනීම මමත්වය දැඩිව අල්ලා ගැනීම කාම උපාදාන. ඒකින්ද ඔය කාම උපාදානයේ සිදුවෙන එකම වෙන ධර්මානුකූල වචන වලින් භාවිත කරනවා තේරෙන්නේ. දැන් ඇහැ පිනවනවා. ඇහැ විනෝන තැන තියෙන්නේ කාම උපාදාන. කන පිනෝන තැන තියෙන්නේ කාම උපාදාන. එතකොට සද්දයක් ඇහිච්ච තැන තියෙන්නේ ඇහුනේ මට නම් එතන උපාදාන ස්වરૂපේ නෙමෙයි තියෙන්නේ. ඒ උපාදානයේට පහළ තණ්හාවේ ස්වરૂපය. එතකොට නැවත මේක පුරුදු වීම තුළ කිරීම තුළ ඒ කියන්නේ එකම අරමුණේ එකම විදිහේ අරමුණක එකම පෙනීමක් තුළ දිගටම ඒ පේන එක සතුටක් වෙලා උපදෝන ඇලීම නැත්නම් දැඩිව අල්ලා ගැනීම කාම උපාදාන. එනම් පංචකාමයේ කියලා ගන්නෙ මේ කාම උපාදාන. පංචකාමයේ කියලා ගන්නේ කාම උපාදාන. ඒකට ඇහැ පිනවන තැන තියෙන්නේ ඒක. කන පිනවන තැන තියෙන්නේ කාම උපාදාන. එහෙමනම් දැන් මේ ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න. ඒ වගේම දිව පිනවන්න. ඒ කියන්නේ රස තණ්හාවේ දැන් රස විඳිනකොට මමත්වයේ ඇති කරනවා. ඒක තණ්හාවේ කෘත්‍යය. ඒ රසට ගිජු වෙනවා, සතුටු වෙනවා. ඒ රස විඳින්න තැන සතුට වැඩි කර ගන්නවා. මෙන්න මේ කෘත්‍යය කරන්නේ උපාදාන. ඒකින්ද දැන් මේවා Tamanට හිතලා අහක් කරන්න ඕ කල්පනා කරලා අහක් කරන්න මේ උපාදාන කල්පනා කරලා අහක් කරන්න බෑ. ඒක නිසාවෙන් තව තණ්හාවත් මෙහෙම වුණොත් මෙන්න මෙහෙම හැසිරුණොත් තණ්හාව අහක් වෙනවා කියන එක Tamanට හිතලා කරන්න බෑ. ඒක නිසා මම තණ්හාව නැතුව දකින්න ක්‍රමයක් හොයන්න යන්න එපා. තමන්ට හිතෙන්න පුළුවන් එහෙනම් දැන් මේ සංසාර විමුක්තිය තණ්හාව නැති තැන දුක නැහැනේ. එහෙනම් දුක නැති කරගන්න මං පේන තැන මමත්වේ නැතුව පේන විදිහක් කල්පනා කිරීම. කල්පනා කරලා මෙන්න මෙහෙම විදිහට බැලුවොත් මමත්වේ නැතුව බලනවා. නැත්නම් මම පේන තැන අනිත්‍ය දුක්ඛ මෙනෙහි කරොත් මමත්වේ නැති වෙනවා. එහෙම කියලා නෑ බුදුහාම. එහෙම මමත්වේ නැති කරන්න, තණ්හාව හීන කරන්න, තණ්හාවේ බලය අඩු කරන්න එහෙම ක්‍රමවේද බුදුහාඳුරු දේශනා කළා නේ. ක්‍රමවේදයක් කියලා තියෙනවා. ඒක මිසක් තමන්ට ඕන ඒවා මේ ධර්මයේ ඉගෙනගෙන තමන් විසින් අර්ථකථනය කරලා මෙන්න මේ ක්‍රමයට
තණ්හාව හක් වෙනවා. ඒ කියන්නේ අරමුණේම මත්ය හක් වෙනවා කියලා කවුරු හරි කියනවා නම් ඒක මුසාවක් වෙනවා. පිළිගැනීමක් තියද ඒ පිළිගැනීම ditthi උපාදානයක් වෙනවා. ඒ පිළිගැනීම තමන්ගේ හානියට හේතු වෙනවා. සංසාරේ හදන්නම හේතු වෙනවා. ඒ උපාදානය කවදා හරි අලුත් දුකක් නිර්මාණය කරනවා. ඒ දුක සංසාර දුකමයි. ඒකින්ද මේ අපිට ශ්‍රාවකයෙකුට අයිතියකුත් නැහැ, හැකියාවකුත් නැහැ. මෙන්න මේ ක්‍රමයට තමයි මේ උපාදානය හක් කරන්නේ. මෙන්න මේ ක්‍රමයට තමයි තණ්හාව හක් කරන්නේ කියලා යෝජනාවක් කරන්න හෝ අලුත් අදහසක් ඉදිරිපත් කරන්න හෝ අලුත් හැසිරීමක් පුරුදු කරන්න හෝ ශ්‍රාවකයෙක් ගියොත් ඒ ශ්‍රාවකයා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක කමින් ගත්තා. වෙන සමාවක් මෙතන නැහැ. ඒකින්ද දැන් බුදුහාමුදුරුවෝ දීපු විදිහක් තියෙනවා. අපි ඒක කතා කරනනම් අවසානයේදී ඔය හැමදාම ඔයගොල්ලෝ අහන දේශනාවල බුදුහාමුදුරන්ගේ මූලික උපදේශවල තියෙන්නේ මේ කියන තණ්හාව අඩු කරගන්න හා උපාදානෙ නැති කරගන්න දීපු උපදේශ තමයි බුදුහාමුදුරන්ගේ තියෙන්නේ. දැන් මම මේ කියන්නේ ඒ උපදේශ හැර ඒ උපදේශයට අනුගත නොවන තමන් විසින් නිර්මාණය කරන කිසිම දෙයක් කිරීම තුළ තණ්හාව වැඩි වෙනවා, උපාදාන වැඩි වෙනවා මිසක් අඩු වෙන්න බෑ. ඒකින්ද ශ්‍රාවක ගුණය ශ්‍රාවකයා විසින් හැම වෙලේම රඳව ගන්නත් ධර්මානුකූල දැනුමක් තියෙන්න ඕන. ඒකට අවබෝධයක් ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒකට තමයි ශ්‍රාවකයා ධර්මයේ ඉගෙන ගන්න, බණ අහලා ධර්ම සාකච්ඡා කරලා ධර්මයේ ඉගෙන ගන්න. දැන් එහෙමනම් මෙතන අපිට යෝජනා කරන්න හෝ අපිට හැසිරෙන්න අලුත් ක්‍රමයකට හැසිරීලා අපි හිතන විදිහකට අලුතෙන් හිතලා මේ තණ්හාව වහක් කරන්න මහන්සි ගන්න එක මොඩකම. තණ්හාව වහක් වෙන්නේ නැත්නම් ඉතින් තණ්හාව නැවත කර්මුණේ යෙදීම තුළයි මේ උපාදානිය කියන එක වෙන්නේ. දැන් අපි බලමු කාම උපාදානයක් අපිට ආවේ කොහොමද? දැන් මේ ජීවිත කතාවේ තමන්ගේ මේ මිනිස්සෙක් කියලා ඉපදුනාට පස්සේ ඔය කුඩා ළමයෙකුට මොනවා හරි දැකලා දැන් තමන්ගේ ඇහැට පේන්න පටන් ගන්නෙ ඉපදුනාට පස්සේ. එන රූප තණ්හා කියන එකක් ඇති උනේ පේන්න පටන් ගත්තට පස්සේ. මව් කුසේදී පෙනුන්නේ. ඊට පස්සේ පේන්න පටන් ගත්තට මට පෙනුණා කියන හැඟීම එන්නත් ළමයාට සෑහෙන කාලයක් ගත වෙනවා. ඊට පස්සේ ඒ පෙනීම අල්ලගෙන ඒ පෙනීම සමහර පෙනීම් වලට අපි ඒ දරුවා වුණත් ඒ පේන එක දැකලා සතුටු වෙනවා. මේ සතුට කාම ඡන්දය නැත්නම් කාම තණ්හාව යටතේ මේ සතුට ගෙනාවනවා. නැත්නම් කාම තණ්හාව යටතේ මේ සතුට ගෙනාවනවා. එහෙම නැත්නම් කාම තණ්හාව තියෙන තැන තියෙන එක ධර්මතාවයක් තමයි කාමච්ඡන්දේ. මේකට කාමච්ඡන්දේ කියන්නේ ඒක දකින්න ආසාවක් ඇති වීම. ආන්නේ ඒ රූපයේ නැවත දකින්න ආසාවක් කැමැත්තක් ඇති වෙලා සතුටක් විඳින තැන ඔන්න කාම උපාදානෙ තියෙනවා. කොහොම තමයි පටන් ගත්තේ. ඒතර ළමයි පටන් ගන්නකොට දෙමව්පියෝ දැකලා එකකින් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් කාම තණ්හාව යටතේ සතුටක් තියෙනවා. ඒ කියන්නේ කාම ඡන්දයේ සංකල්පනාවක ඇති වෙන්න ඕන. සංකල්පන වලින් බැලුවම මෙතන අකුසල සංකල්පන ඇලීම් කියන අවිජ්ජා කියන අකුසල සංකල්පනාවක් එන්න ඕනේ. ඒ සංකල්පනාව යටතේ එතකොට අවිජ්ජා සංකල්පනාව යටතේ ඉන්නේ සතුට. ඒ සතුටට ඇලීම කාම උපාදාන. ඉතින් දැන් කාම උපාදාන නැතුව මම මෙච්චර කල් වයස ගෙවුවා ජීවත් වුණා මෙහිම කතා කාටවත් වළංගු නැහැ. ඒකින්ද ඒ වගේ සුරංගනා කතා කවුරුවා හිතන්න ගියොත් මේ ධර්මයෙන් කිසි ප්‍රයෝජනයක් ගන්න බැරුව වෙනවා. මොකද කාම උපාදාන නැතුව මිනිසෙක් කියලා උපදින්නේ.
කාම ලෝකය කියන්නේ මේ කාම උපාදාන තියෙන ලෝකෙ. එහෙනම් කාම ලෝකයේ සියලුම සතුන්ට උරුම උපාදානයක් තමයි කාම උපාදාන. ඒතර මිනිස්සෙ කියලා ඉපදිලා මගේ කාම උපාදාන නැති මිනිස්සෙක් මං කියලා තීන්දුවක් ගන්නවා නම් වැරදි තීන්දුවක් වෙනවා ඒක. ඒ තීන්දුව තනිකරම මිත්‍යා දෘෂ්ටික උපාදාන ස්වરૂප. ditthi උපාදාන වල දැවැන්ත ස්වરૂපය. ඒක උත්තේජ දෘෂ්ටියකට හෝ ඒ වගේ එහෙම නැත්නම් ප්‍රබල සංසාර විමුක්තියෙන් හුඟක් ඈත් කරන ශාස්ත්‍ර දෘෂ්ටියට ළඟා වෙන එක ක්‍රමයක් වෙනවා. මොකද සැබෑ తත්වය තමන් ප්‍රතික්ෂේප කිරීම. කොහේ සැබෑ తත්වය? තමන්ගේ සැබෑ ස්වરૂපය. තමන්ගේ සැබෑ ස්වરૂපය, මිනිස්සෙගේ සැබෑ ස්වરૂපය කාම උපාදාන තියෙනවා කියන එකයි. කවුරු හරි මිනිස්සෙක් මන් ළඟ එහෙම ඒවා නැහැ, මෙන්න මේ ක්‍රමයටයි මම මේවා නැති කරේ කියලා රඟපෑමක්, විශ්වාසයක් සිදු කරනවා නම් එතන දරුණු දික්ටි උපාදානයක් වෙනවා. ඒ උපාදානයේ අහක් කරන්න යාට බුදුහාමුදුරුවෝ දෙන ශික්ෂාවල් වුණු වීමවත් ගැලපෙන්නේ. දැන් ඉතින් මේ විදිහට මේ ධර්මයේ සර්පේ කියන දේ පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවෝමයි. ඒ ගැන හැම වෙලේම මතක තියාගෙන තමයි මේ හේතුඵල ධර්ම වගේ ගැඹුරු දේවල් විස්තර කරපු තැන් ශ්‍රාවකයා ඉගෙන ගන්න ඕනේ. නැත්නම් අර සර්පයාගේ නැට්ටෙන් ඇල්ලුවා වගේ Tamanට සිදු වෙන්නේ උපාදාන අඩු වෙනවා නෙවෙයි, නැති ඊටාම හානිදායක අර කාම උපාදාන වලටත් වැඩිය බලගත්තු ditthi උපාදාන වලට එයාපත් වීමයි. ඒකේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ප්‍රයෝජන ගන්නත් බැරි තත්යකට ඒ උපාදාන බලගත වීම තුළ සිදු වෙන බව ධර්මයේ පැහැදිලි කරනවා. ඒක නිසා දැන් මේ කාම උපාදානේ ඒ විදිහටයි ඇති වෙන්නේ. ඒකට කාම ඡන්දය මේකට තියෙන්න ඕනේ, කාම තණ්හාව තියෙන්න ඕනේ. දැන් එතකොට එහෙමනම් මෙන්න මේ වගේ වැරදි අදහසක් එන්නත් පුළුවන්. දැන් අපි බෞද්ධ විදිහට දැන් ගාක් දැන් බුද්ධ ගායාව කිව්වොත් බෞද්ධයන්ගේ සිද්ධාස්ථානයි. එතකොට දැන් මේ විස්බෙන් වල තියෙන ශ්‍රී ලංකා රාමය විහාරස්ථානය බෞද්ධ සිද්ධාස්ථානයි. දැන් මේ බෞද්ධ සිද්ධාස්ථානයේ පිළිම වහන්සේ, එනියම් බෝධීන් වහන්සේ, චෛත්‍යයන් වහන්සේ, ඒ වගේම විහාරවල ඒ විහාරයේ බුදු පිළිම විවිධ ජාතක කතා ඕවත් දකින්න. ඕවා ඇහැට දකින්න. දැන් පොඩි ළමයින්ට බව ඒවා පෙන්නනවා. වන්දනා කරනවා. දැන් මෙතන එහෙනම් ඇහැට දැන් බුදු පිළිමේ දකින්නවනේ. දකින්න තැන තණ්හාවක් තියෙනවා. නමුත් බුදු පිළිමේ දකින්නකොට සතුටක් එන්නත් පුළුවන්. ඒ සතුට ආවට කාම උපාදානයක් විදිහට සලකන්න බෑ. එතන කාම තණ්හාව හෝ කාමච්ඡන්දේ නෙවෙයි සක්‍රිය වෙලා තියෙන්නේ. එතකොට එතන සක්‍රිය වෙලා බලගතු වෙලා තියෙන්නේ කුසල ඡන්දය. එහෙනම් කුසල ඡන්දයෙන් ඇහැ පිනවීමක්, ඇහැෙන් බලලා සතුටක් එනවනම් ඒ කියන්නේ විහාරස්ථාන දැන් එක ආගම් වල ආගම දැන් බෞද්ධයන්ට විතරක් පොදු දෙයක් නෙවෙයි. දැන් Hindu අය ගත්තා, මේ වගේම ජෛන අය ගත්තාත්, එතනින් ගියාම ක්‍රිස්තියානි අය ගත්තාත් ඒගොල්ලන්ගේ ශාස්ත්‍රවරුන් වෙනුවෙන් ඒගොල්ලන්ගේ සුද්ධ භූමිය වෙනුවෙන් හදපු ස්මාරක තියෙනවා. ඒ වගේම විහාර වගේ ඒවා තියෙනවා. එක එක જાති තියෙනවා. පල්ලි කෝවිල් වෙන්න පුළුවන්. දැන් ඒවා දකින්නකොට ඒ ගායට සතුටක් එනවා. ඒ සතුට එන්නේ ඒගොල්ලන්ගේ කුසල ඡන්දේ. එතන තණ්හාව නැතුව නෙවෙයි. දකින්නකොට සතුටු වෙන කෙනෙක් ඉන්නේ හින්දා තණ්හාව තියෙනවා. ඒ තණ්හාවෙන් හදන උපාදානය දැඩි ලෙස ඇලුනත් ඒකට විහෙර විහාර ස්ථානයට දැන් වන්දනාමාන කරන්න දැඩි ලෙස ඇලුනා කියලා ඒක කාම උපාදානයකට වැටෙන්නේ. කාම උපාදානයක් වෙන්න නම් කාම තණ්හාව යටතේ මේ දැඩි ලෙස ඇලීමක් වෙන්න ඕනේ.
මමත්වයක් නිර්මාණය වෙන්න ඕන. එහෙමනම් කාම ඡන්දේ යටතේ එන දේවල් තමයි මේවට ගන්න. ඒවා තමයි ඔය ලෝභ, දැඩි ලෝභය කියලා කියන්නේ. දැන් ඇඳුම් පැළඳුම් වලට කාම ඡන්දේ යටතේ මමත්වයේ බිහි වෙලා ඒකෙන් උපාදාන වෙනකොට ඒක අකුසල් ස්වરૂපයක්. ඒක කාම උපාදාන. නමුත් ඒ ඇඳුම් පැළඳුම් කාට හරි කරුණා මෛත්‍රියෙන් දෙන එකට උපාදානය කියන එකට උපාදාන වීම කාම උපාදානයේ නෙමෙයි. එතකොට කාම උපාදාන තමයි මේ කාමාවචර සත්‍යයට ලොකුවට ධර්ම දුක් ගේන ධර්ම සංසාරයක් ගේන උපාදාන වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය කාම උපාදාන යටතේ පස්පව කරන්න පුළුවන්. නමුත් කාම උපාදාන ඔක්කොටම පස්පව කරන්න බෑ. එහෙනම් දැන් මිනිස්සෙගේ ඔය හොඳ මනුස්සත්වයකින් ආරක්ෂා වෙනකොට තණ්හාව නැති වෙලා නෙමෙයි මිනිස්සයාට වෙලා තියෙන්නේ. කාම තණ්හාවක් නැති වෙලා නෙමෙයි. අර කාම තණ්හාවෙන් ඇති කරන උපාදානයේ බලගතු නොවිලා බලගතු වුණා නම් පස්පව කරන මිනිස්සෙක් වෙනවා අර කාම තණ්හාව. ඒතර කාම උපාදාන දැඩි ලෙස ක්‍රියාත්මකයි. ඒක නිසා වෙන්නේ උපාදාන දැඩි වෙන්න දුකත් විපාක වශයෙන් ලැබෙන දුකක් දැඩි වෙනවා. එහෙනම් දැන් කවුරු හරි මිනිස්සෙක් මේ කාම උපාදාන වැඩියෙන් ජීවිතය පුරා අර පින්දහම වගේ දේවල් වලට යොමු වෙන්නේ නැතුව කාම ඡන්දේ යටතෙන් විතරක් වැඩ ගන්න ගියොත් කුසල ඡන්දෙන් වැඩ අඩු වුණොත් ඒ මිනිස්යාගේ කාම උපාදාන වැඩි වීමෙන් එයාට සතර අපායේ උප්පත්තිය ලබන්න හේතු වෙනවා. එන කාම උපාදාන වැඩි වීම තුල සතර අපාය කියන එකේ උප්පත්තිය මේ සතර අපාය නිර්මාණය වෙන ක්‍රමයක් මේ උපාදාන. එතකොට දැන් මේ අපිට තියෙන දුක ජාති දුකක් අපිට තියෙනවා. ඒක මනුස්ස භවයේ ඉපදීමේ ජාති මනුස්ස ජාතියේ ඉපදීමේ දුක. මේක ලබන්න අපි මේ ජීවිතේ අතීතයේ බැලුවොත් පෙර භවයේ ගත්තොත් මේක ලබන්න හේතුව තමයි පෙර භවයේ කාම උපාදාන අඩුවෙන් භාවිතා කිරීම. නැතුව කාම උපාදාන නැති වුණා නම් මිනිසෙක් වෙන්නේ. ඊට වෙනස් සතෙක් වෙන්නේ. එතන මිනිසෙක් ගුණේ වෙලා උපදින්නේ කොහොමද? කාම උපාදාන පෙර භවයේ තිබිච්ච නිසා. නමුත් පෙර භවයේ කාම උපාදාන තිබුණේ ස්වરૂපේ දිහා බැලුවම අර පස්පව් වගේ ධර්ම විදිහේ උපාදාන වලට ගිහිල්ලා නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මිනිස්සෙක් වුණා. දැන් එහෙම manussත්වයේ ලැබුවේ මිනිසයාට පුළුවන් ඕනනම් මේ වර්තමාන මනුස්ස භවයේ කාම උපාදාන වැඩියෙන් ඇති කරගෙන යන්න. එතකොට එයාට අහිමි වෙන්නේ මේ මරණයෙන් පස්සේ සමහර විට මනුස්ස ස්වභාවය නැතුව ගිහින් සතර අපායේ උප්පත්තිය ලබන්න උදව් වෙනවා. එහෙනම් මේ උපාදානය තමයි මේ කාම උපාදාන තමයි ගොඩාක් වෙලාට මේ සතර අපායේ නිර්මාණයට අපිට දායක වෙලා තියෙන්නේ. දැන් එහෙම ගත්තම මේ අනික් උපාදාන ගැනත් ටිකක් හො දැනගන්න වෙනවා. දැන් කාම උපාදානනේ පළවෙනිම හඳුන්වන්නේ. දැන් කාම උපාදානයන් නැතුව පෙනීමක් තියෙන තැනක් දැන් මේ පින්වතුන්ට තමන්ගේ ජීවිතය තුළ තිබුණා කියලා ධර්මානුකූලව අනුමාන කරන්න පුළුවන්. තිබිච්ච තැන් වැඩිද අඩුද කියලා ඊට පස්සේ තමන්ට තීන්දුව කරන්නත් පුළුවන්. ඒතර කාම උපාදාන නැත්නම් අර සිදුවෙන්න ඕනේ පෙනීම නැති වෙලා නෙමෙයි පෙනීම තුල මමත්වයේ හැදුන්නේ නැති වෙලා නෙමෙයි පෙනීම අල්ලගෙන සතුටක් විඳීම නැති වෙලාත් නෙමෙයි දැන් පෙන්නන එක තුල සතුටක් විඳිනවා නම් එතන කාම උපාදාන වෙන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවන් මිනිසෙකින් දැන් කාම උපාදාන වෙන තැන තියෙන්නේ ඒ සතුට ගේන්නේ කාමච්ඡන්දය.
දැන් කාම උපාදානයක තියෙන ලක්ෂණය තමයි ඒ සතුට කාමච්ඡන්දයෙන් සතුට ගේන්නේ. දැන් කුසල ඡන්දයෙන් සතුට ගේන තැනක කාම උපාදාන නැහැ. ඒවට ඉතින් සරල භාෂාවෙන් කියනවා මිනිසුන්ට තේරෙන්න මේ හේතුඵල ධර්ම වගේ ගැඹුරින් තේරුම් ගත්තේ නැතත් බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ සැකවින් සරලව තේරෙන්න පින් දහම් කරන තැන එනම් කාම උපාදාන නැහැ. ඒ කියන්නේ කුසලයක් කරන තැන කාම උපාදාන නැහැ. එහෙමනම් බෞද්ධ විදියට මෙන්න මේ දේවල් සිදු කරන අවස්ථාවේ කාම උපාදාන අඩුම තැන් මොනවද? ආමිෂ පින්කම් පූජා වෙන්න පුළුවන්. ඒ වගේම පුද පූජා වෙන්න පුළුවන්. ඒ වගේම දානමාන දීම වෙන්න පුළුවන්. අන්සිල් රකින්න හෝ අත්සිල් රකින්න අවස්ථාව වෙන්න පුළුවන්. මෙන්න මේව ගත්තොත් කාම උපාදාන අඩු. අපේ ඉන්ද්‍ර සපිමතාව වැඩි. ඒ කාම උපාදාන අඩු තැන් කිව්වට දැන් කාම උපාදාන නැති තැන් නෙවෙයි. අර ධර්ම ගණේ සතර පාය නිර්මාණය වෙන ආකාරයට කාම උපාදාන නැත්තේ. ඒ වගේම දැන් අනිකුත් ආගම් දිහා බැලුවත් ඒගොල්ලොත් ඔය පින්දහම් කරනවා. ආමිෂ පින්කම් කරනවා. ඒලක ආගම් වල සීල් රකින්න. ඒ පංචශීලියව රැකින තැනක එයා ළඟ කාම උපාදාන අඩු ස්වરૂපයක් තියෙනවා කියලා මේ මිනිසයා හඳුන්වන්න පුළුවන්. ඕනම මිනිසෙක් පංචශීල රැකෙන තැන කාම උපාදාන අඩු. නැතුව නෙවෙයි අඩුයි. ඒ වගේම බුදුහාමුදුරුවෝ තව පෙන්නනවා මේ මිනිස්සේ තමන්ගේ දැන් ගිහි ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන් ඕනම මිනිසෙක් වෙන්න පුළුවන් බුද්ධ ආගමේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් නොවනවා වෙන්න පුළුවන් ඒ කවුරුණක් කමන්නේ තමන්ගේ නිවෙස්වල තමන්ගේ සාමාන්‍ය දෛනික ජීවිත ගත කරන ඕනම මිනිසෙක්ගේ අර බුදුහාමුදුරුවෝ දේශනා කරන මංගල සූත්‍රයේ සඳහන් මංගල කර්ම අවසාන මංගල කර්ම නම් බෞද්ධයන්ට විතරක් ආවේනික වෙච්ච ඒ අවසානයේ තියෙන ඒවා ඒ තපෝච බ්‍රහ්මචර්යාච ඉන්නේ වගේ ඒවා එතනින් එහාට තියෙන්නේ බෞද්ධ වෙන්න ඕනේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝම බුදුහාමුදුරු දීපු උපදේශ අනුව පිළිපැදීමෙන් ඇති වෙන මංගල කාරණා. එහෙම නැතුව ඊට පහලින් තියෙන මංගල කාරණා 29ක් විතර ඕනම මිනිසෙකුට තමන්ගේ ගෙවල් දොරවල් වල රැකී ආරක්ෂා කරන ගමන් සමාජය ඇසුරු කරන ගමන් යොදාගෙන ජීවත් වෙන්න පුළුවන් මංගල කාරණා. ඒ මංගල කාරණා සිදු වෙන තැනක උපාදාන නැතුව නෙමෙයි තියෙන්නේ. උපාදාන තියෙනවා. අර දරුණු කාම උපාදාන නේ. එන කාම උපාදාන අඩු තැන් නැති තැන්. මංගල කාරණා කිය. ඒක නිසා දැන් දෙමාපියන් ගත්තොත් දෙමාපියන්ට දූ දරුවන්ට ඇලීම කාම උපාදානයක් වුණාට ඒ දූ දරුවන්ට ඇලීම විතරක් මිනිසයන්ට කරන්න බෑ. දූ දරුවෝ වෙනුවෙන් කරුණා මෛත්‍රිය කියන එක මනුස්සකමෙන් විහි වෙන ධර්මතාවයක්. මේක ත්‍රිසං සත්තුන්ට මේ විදිහට පිළිටන්නේ නැහැ. ඒ දෙවියන්ට මේ විදිහට පිළිටන්න ඕමනක් නැහැ. ඒ වගේ මිනිස්යන්ට විතරක් පිළිටන වටිනා ධර්මතාවයක් ඒ කරුණා මෛත්‍රිය තමන්ගේ දූ දරුවන්ට නෑදෑයන්ට හිත මිත්‍රයන්ට ඒ වගේ අනිකුත් මිනිස්යන්ට ත්‍රිසං සතුන්ට කරුණා මෛත්‍රිය දක්වන්න මනුස්සයට පුළුවන්. මේ කරුණා මෛත්‍රිය දක්වන තමන්ගේ ඥාතීන්ට වෙන්න පුළුවන්, තමන්ගේ දූ දරුවන්ට වෙන්න පුළුවන්, තමන්ගේ දෙමාපියන්ට වෙන්න පුළුවන්. ඒ වගේම වෙන මිනිසෙකුට වෙන්න පුළුවන්. ත්‍රිසං තේරෙන ත්‍රිසං සතෙකුට වෙන්න පුළුවන්. කරුණා මෛත්‍රිය හට ගන්න තැන තියෙන්නේ කාම උපාදාන නෙවෙයි. එතන තණ්හාවකුත් තියෙනවා. ඒ තණ්හාව කාම තණ්හාව වෙන්නත් පුළුවන්. කාම උපාදාන නෙවෙයි. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ කාම උපාදාන දැඩි වීම මනුස්සත්වයේ හීන වීමක්. ඒක ඒ නරකයේ මිනිස්යාකින් සිදු වෙනවා. එතකොට
කාම උපාදානය ගැන මේ විදිහට සලකා බලන්න. ඒකට මේ කාම උපාදාන ගේන අරමුණු ගේන්නේ ඇහැ කන නාසය දිව කය පංචේන්ද්‍රිය. ඒකට පංචකාමී කියලා කියන්නේ ඒ නිසාවෙන් ඒක කිටි කරලා තමයි. එතකොට ඇහැ පිනවීම තුල තියෙන කාම උපාදාන. තවත් එතකොට වරද්ද ගන්න නැතුව බලන්න ඕනේ. දැන් මිනිස්සු දිනු වෙනවා කියලා මේ කාම උපාදාන වැඩි කරගන්න. ඒක මිනිස්යාගේ ස්වභාවය. දැන් ඔය ටෙලි නාට්‍ය ඒවා මේවා මේ ෆෝන් වෙන්න පුළුවන් ටීවී වෙන්න පුළුවන් මේවෙන් මේ බලාපොරොත්තුව ඒවෙන් සතුටක් ගේන්නේ කාම උපාදාන. මේවා වර්තමානයේ මිනිස්සු හඳුන්වනවා විනෝදාංශ. එහෙමනම් ඇහැ පිනෝන විනෝදාංශ මොනවා හරි තියෙද? දැන් ඒ කාලේ නම් බුදුහාමුදුරුවෝ මේ නැටුම් ගැයුම් කියලා නච්ච ගීත වාදික විසුක දස්සන ඔය වගේ දේවල් දාලා තියෙන්නේ. මේ කාම උපාදාන වල ස්වરૂපය. ඒකට අටසිල් රකින්නකොට කාම උපාදාන අඩු කරගන්න තමයි ඒවා රකින්න කියන්නේ. ඒ දේවල් වලට යොමු වෙන්න එපා කියන්නේ. ඇහැ පිනෝන එක කන පිනෝන එක කරන්න එපා කියන්නේ. ඒ වුණාට දැන් අපි හිතමුකෝ නච්ච ගීත වාදික විසුක දස්සන වලට අයිති වෙනවා එනම් ඔය විනෝදාංශ වෙනුවෙන් අපි චිත්‍රපටි වෙන්න පුළුවන් ටෙලි නාට්‍ය වෙන්න පුළුවන් සින්දු ගායනය හා දර්ශන ඇතුළත් වෙන දේවල් වෙන්න පුළුවන් මේ ඕන එකක් තියෙනකොට මේ කියන කාම උපාදාන වල තමයි ඉන්නේ අපි. නමුත් ධර්මානුකූලව ඒ කාම උපාදානයේ පස්පව් වලට දාලා නැහැ. කාම උපාදානයක් තියෙනවා. ඒක දරුණු අකුසලයක් බවට හැරෙන්නේ. එතකොට නච්ච ගීත වාදික විසුක දස්සන වගේ කාම උපාදාන තියෙන තැනක තියෙන අකුසල් ස්වરૂපේ සංකල්පීය ස්වરૂපයක් විතරයි. කායික අකුසල් වාචික අකුසල් කියන දරුණු අකුසල් බවට හැරිලා නැහැ. එහෙනම් තව දෙයක් හොයාගන්න පුළුවන්. මේ කාම උපාදාන වැඩිවීම තුල තමයි කායික අකුසල් හා වාචික අකුසල් බිහි වෙන්නේ. කාම උපාදාන අඩුවෙන් භාවිතා කරනකොට ඒ අකුසලය සංකල්පීය ස්වરૂපයකට කොටු වෙනවා. මේකත් දැනගෙන තියෙන්න. ඒක දන්නේ නැතුව Taman ළඟ අකුසලයක් නැහැ. කාමේ නැහැ. කාම උපාදාන නැහැ. මං අහවල් ක්‍රමයෙන් ඉන්නේ මේ කාම උපාදාන නැති කරගෙන තියෙන්නේ. මං කල්පනා කරලා මං හිතලා මෙන්න මෙහෙම වැඩ කරලා මං කාම උපාදාන නැති කරගෙන ඉන්නේ. මෙහෙම මතයක් තියද මේ අදහසක් තියද ඒක කාම උපාදාන නැති වෙලත් නෙවෙයි දරුණු ditthi උපාදානක දානයක පෙරනිමිත්ත. මොකද එහෙම අපිට මේ උපාදාන අපිට ඕන විදිහට නැති කරන්න බෑ. මේ කියන රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා කියන දේවල් අපි ළඟ ඇති වෙන මේ තණ්හාව අපේ උගච්ඡන් වලින් අපිට තේරෙන දේවල් වලින් තමන්ගේ ජීවිත අත්දැකීම් වලින් තමන්ගේ වයස අනුව තමන්ගේ මනුස්සකමේ පරිණත භාවය අනුව ඉගෙනගත්ත දේවල් අනුව මේවා අනුව මේ උපාදාන හක් කරන්නත් බෑ තණ්හාවක් කරන්නත් බෑ. එහෙම කවුරු හරි හිතනවනම් එහෙම කටයුතු කරනවා නම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක කමෙන් ටික ඇත්ත. මොකද බුදුහාමුදුරුවෝ දීලා තියෙන මේ වහක් කරන ක්‍රම ඒව භාවිතා කිරීම පමණයි ශ්‍රාවකයා අවංකව කළ යුත්තේ. දැන් අපි ඊගාව උපාදාන ටිකක් කතා කරලා ඒක තේරුම් ගන්න උත්සාහ ගමු. දැන් මේ කාම උපාදාන ගැන මම වැඩියෙන් කිව්වේ manussත්වයේ තුල අපිට තියෙන ලොකුම නරක ගණේ උපාදාන ටික තමයි මේ කාම උපාදාන. ඒ ටික එතකොට පංචිල් රැකගෙන ජීවත් වෙනකොට කාම උපාදාන නැති වෙනවා නෙවෙයි සතර පායන් නිර්මාණය කරන්න තරම් සතර පායක දුක නිර්මාණය කරන්න තරම් කාම උපාදාන නැති මිනිසෙක් බවට ඒ පුජ්‍යලයා හැරෙනවා. ඒක තේරුම් ගත්තම ප්‍රමාණවත්. එහෙමනම් දැන් ඒ උපාදානය නැති කරන්න හිතනවා හෝ වැඩ කරන්න යන්න ඕනේ නැහැ. ඒක තමන්ගේ
මෙන්න මේ විදිහට හැසිරුණා, මෙන්න මේ විදිහට කෑවම, මෙන්න මේ විදිහට ඇඳම, මෙන්න මේ විදිහට රැකියාව කරපුවා, මේ විදිහට ගමන් කරපුවා, මේ විදිහට ඉඳගත්තා, මේ විදිහට කතා කරපුවාම කාම උපාදාන අඩු වෙනවා කියලා ඔයගොල්ලෝ නිකන් අමුතු ඥාන ඒ වගේ මතවාද හදන්න යෑම තුල බෞද්ධකම නැති වෙනවා. මොකද ඊතාවසර බුදුහාමුදුරුවෝ බුද්ධ ඥානින් දේශනා කරලා තියෙනවා. කාම උපාදාන අඩු කරගන්න මනුස්සයට කරන්න තියෙන හොඳම දේ තමයි පංචශීල රැකගෙන ජීවත් වෙන්න. කවුරු හරි පංචශීල රැකගෙන ජීවත් වෙන ගමන් මම මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් විදිහට බුදුහාමුදුරුවෝ දීපු දෙයක් කරනවා. ඒක තුල තණ්හාව අඩු වෙනවා කියලා විශ්වාසය ඇති කර ගැනීම ප්‍රමාණවත් වෙනවා ශ්‍රාවකකමට. මොනවා හරි පඬිත වැඩක් කිරීම ශ්‍රාවකකම දුර්වල වෙන්න හේතුවක් වෙනවා. තමන්ගේ විග්‍රහ ඒ වගේ විශ්ලේෂණ තමන් දැනුම අනුව අලුත් යෝජනා ඒව කරන්න බෑ ධර්මයේ. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන ඒ තමයි අපි පිළිගන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. එතකොට යමෙක් විශ්වාස කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ගිහියෙක් විදිහට පන්සිල් රැකගෙන ගෘහස්තව රැකී ආරක්ෂා දූ දරුවෝ පෝෂණය කරමින් ජීවත් වෙන්න කියනවා. ඒ ගිහි ශ්‍රාවකයාගේ යුතුයකම වෙනවා. උපදේශ වෙනවා. ඊළඟට පොයට අටසිල් රකින්න කියන. එන අටසිල් රකින්නකොට අර තවත් කාම උපාදාන ඒ රකින්න දවසේ අඩුවීමක් තමයි වෙන්නේ. මේ ගැන විශ්වාසයක් තිබීම හේතුඵල ධර්ම ගැනත් විශ්වාසය තිබීම. එහෙම නැතුව හේතුඵල ධර්ම ඉගෙනගෙන නිවන් දකින්න යන එක නම් ඒ වගේ දේවල් බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහේ ධර්මයකට ගැලපෙන්නේ. වර්තමානයේ අය බොරුවට තම තමන්ගේ මේ දැනුම උඩ හදාගත්තේ බුදුහාමුදුරුවෝ දෙන උපදේශ වලට පරිබාහිරව යන අවස්ථා. මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මෙතන අනික් උපාදාන තුන ගත්තොත්. ditthi උපාදාන, සීලබ්බත උපාදාන, ඒ වගේම අත්තාද උපාදාන. මේවා ඇත්තටම මේ ditthi උපාදාන වලම කොටස්මයි. ඒ වගේම මේ අත්තාද උපාදානය කියන එක තමයි සියුම් උපාදාන. ඒ කියන්නේ කාම උපාදානයක් තියෙන තැන අත්වාද උපාදානයක් අනිවාර්යෙන් තියෙනවා. අත්ව කියන්නේ මේ ආත්මය නැත්නම් මමත්වය මම තමන් පුජ්‍යලියෙක් මෙන්න මේ අදහස මෙන්න මේ අවබෝධය නැවත නැවත ගැනීම තුළ සිදුවෙන දෙයක්. ඉතින් මේක අරගෙනමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. අරගෙනමයි අපි මේ බණ අහන්නේ. අරගෙනමයි මේ බණ භාවනා කරන්නේ. ඉතින් මේ අත්තාද උපාදානේ එහෙම නිකන් අහක් වෙන එකක් නෙමෙයි. දැන් භාවනාවෙන් මම දියුණුයි. මට සමාධියක් තියෙනවා භාවනා. එතන තියෙන උපාදානේ අත්තාද උපාදාන. එන මේ අත්තාද උපාදානය කියන්නේ එක මමත්වය. තමන් කියන එක හඳුනන පුජ්‍යලියෙක් මම. ඒක ස්ථාපිත වෙන ඒ කරුණ සනාත වෙන ඒ අවබෝධයේ තියෙන හැම තැනම මේ උපාදානෙ තියෙනවා. ඒ අනුව බැලුවම දැන් මම මේ දී බලලා ටෙලිනාට්‍යයක් බලලා සතුටු වෙනවා කියන තැන අර කාම උපාදානයක් තියෙනවා අත්තාද උපාදානයක් තියෙනවා. එහෙනම් සියලුම කාම උපාදාන තියෙන තැනත් අත්තාද උපාදානය ඇතුලෙන් තියෙනවා. ඒ වගේම හැබැයි මෙහෙම දෙයක් තියෙන්න බැරි වෙන්න පුළුවන්. දැන් ditthi උපාදාන කියන එකත් අත්වාද උපාදානයක් ditthi උපාදානයක් තියෙන හැම තැනම තියෙනවා අත්වාද උපාදාන. හැබැයි දැන් කාම උපාදාන නැතුව ditthi උපාදාන අත්වාද උපාදාන තියෙන තැනක් විදිහට තමයි අපිට සලකන්න පුළුවන් අපි බුදුහාමුදුරුවෝ පෙන්නන මංගල කාරණා සිදු වෙන අවස්ථාව මිනිසෙකි. නැත්නම් ආමිෂ පින්කම් ආදී දේවල් සිදු කරන තැන. කාමාවචර කුසල් සිදු වෙන තැන එතන නෑ කාම උපාදාන. හැබැයි ditthi උපාදාන තියෙන්න පුළුවන්. ඒ ditthi උපාදාන කියන්නේ මේ කුසලයේ මෙන්න මේ දේවල් ලැබෙනවා මෙහෙම වෙනවා මට ඕනේ මේ කුසල් කිරීම තුළ සැප
සම්පත් ලබා ගන්න ඕනේ කියන දිට්ඨිය තියෙන්න පුළුවන්. නමුත් මෙතන ඒ දිට්ඨිය දිනුනට ලොකු වැරද්දක් නැහැ. ධර්ම ගණේ කාම උපාදාන නැති. එතකොට දිට්ඨි උපාදානයක් තියෙන හැම තැනම අත්තාද උපාදානයක් තියෙනවා. එහෙනම් කාමාවචර කුසලයේ තුල නැති වෙන්න පුළුවන් නැති කොහොමත් නැහැ මේ කාමාවචර කුසලයේ තුල කාම උපාදානයි. ඒ වගේම තව සීලබ්බත උපාදාන නැති වෙන්න පුළුවන්. මේ සීලබ්බත උපාදාන කියන්නේ මොනවද? දැන් සීලබ්බත උපාදාන සීලිය කියනකොටම අපි දන්නවා මේ මිනිස්සෙගේ කායික ක්‍රියා වාචික ක්‍රියා එක්ක සම්බන්ධයක් තියෙන දෙයක්. කාය කර්ම හා වචී කර්ම එක්ක සම්බන්ධය දෙයක් තමයි සීලය. සීල් රකින්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ තේරුම කායික ක්‍රියා වාචික ක්‍රියා රකින්න පුළුවන් මිනිස්සුෙකුට. අවශ්‍ය නම් කර හැකි නැත්නම් නිකන් හිටිය. ඒක තමයි රැකීම කියන්නේ. එහෙනම් සීලබ්බත උපාදාන කියලා ගන්නේ දැන් බොහෝ විට ධර්මයේ පෙන්නනවා ධර්ම ගණයේ සීලබ්බත උපාදාන කියන්නේ අජවෘත ගෝවෘත වගේ වෘත ක්‍රම. ඒ කියන්නේ ඇහැ පිනවන්නේ නැතුව සමහර මිනිස්සු ඒ කියන්නේ කාම උපාදාන වලින් අහක් වෙලා දැඩි ලෙස ඒ අහක්ුණේ කාම උපාදාන වල සීලබ්බත උපාදාන වැඩි කරනවා. සීලබ්බත උපාදාන වැඩි වුණාම මේ කායික ක්‍රියා වාචික ක්‍රියා එක්ක තියෙන දිට්ඨිගත ස්වરૂපයක් තමයි මේ සීලබ්බත උපාදාන කියන්නේ. මතවාද ස්වરૂපය. කාය කර්ම හා වචී කර්ම. හැබැයි මේ මතවාදී තියෙන්න ඕනේ මෙන්න මේ වගේ අදහස්. දැන් සංසාරයේ දුකයි. මනුස්සත්වයේ දුකයි. ඒක සංසාර දුක කියලා එයාට මතවාදයක් දිට්ඨියක් තියෙනවා. එයාට තව තියෙනවා මෙහිම ඒකේ අදහසක් මේ සංසාර දුකෙන් අත් මිදෙන්න මේ කාමයේ පංචකාමයේ භාවිතා කරලා බෑ. ඇහැ පිනවීමෙන් කන පිනවීමෙන් ඒ වගේ දේවල් කරලා සංසාර විමුක්තිය ලබා ගන්න බෑ. නමුත් ඒගොල්ලෝ හදාගත්තේ ආකාරයකට. දැන් බුදුහාමුදුරුවෝ දෙන ආකාරය තියෙනවා. වෙනත් විදිහේ ශාස්ත්‍රවරු දෙන ආකාර තියෙනවා මේ කය වචන හසුරවන්න. ඒව නෙමෙයි. තමන් විසින් හෝ තමන්ගේ ඒ කියන්නේ ඔය මිත්‍යා දෘෂ්ටික ගුරුකුලයක් විසින් අනුගමනය කරපු. හරකෙක් වගේ කාය කර්ම වචී කර්ම කිරීම තුළ මනුස්සත්වයෙන් ලැබිච්ච සංසාර දුක අහෝසි වෙනවා කියන දිට්ඨිය ඒක දිට්ඨි උපාදානයක් වගේම ඒක තුල සක්‍රිය වෙලා තියෙනවා. එහෙම හැසිරෙන්න පටන් ගත්තම අජවෘත රකින්න ගියාම, ගෝවෘත රකින්න ගියාම, ඒ වගේ එක එක ඒ වෘත ක්‍රම රකින්න ගියාම යාට හිමි වෙනවා සීලබ්බත උපාදාන. ඒකින්ද දැන් සාමාන්‍ය බෞද්ධ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිපදින ශ්‍රාවකේ අර සීලබ්බත උපාදාන වලට යන්න උගා කලාතුරකින් යන්නේ. ඒත් පෙලක්කයි මේවා කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ පූර්ණ විශ්වාසය තියෙනවා. දැන් උඹලකට කෑවොත් නිවන් දකින්න බෑ. ඒක පොඩ්ඩක් අර අජවෘත ගෝවෘත වගේ ගැඹුරු නොවුනට සීලබ්බත උපාදානි ඒකේ සරලකමක් වගේ එකක් තියෙනවා. මොකද හිම් බුදුහාමුදුරු දේශනා කළා නේ. ඒ බුද්ධ දේශනාව තියෙන සීලය කියන එක තුල අන්තර්ගත ශික්ෂාපද ටිකක් තියෙනවා. දැන් ගියේ විදිහට රකින්න කියන්නේ පන්සිල්. පන්සිල් රකීම නිවන් මාර්ගයේ එක කඩයිමක්. නිවන් මාර්ගයේ එක පඩිපෙළක්. බුදුහාමුදුරෝ දීපු ශික්ෂාවක් කියලා පන්සිල් රකින්න මිනිහට සීලබ්බත උපාදාන නැහැ. පන්සිල් රකින්න ගම ඔය පොයේට එහෙම අජවෘත ගෝවෘත හැම රකින්න ගියොත් අන්නේ ඒ දවසේ තියෙනවා යාට සීලබ්බත උපාදාන. නමුත් බුදුහාමුදුරෝ කියලා තියෙන්නේ පිහි ශ්‍රාවකයාට පන්සිල් රකින්න ගමන් පොයට අටසිල් රකින්න. අටසිල් රැකීම අජවෘත ගෝවෘත නෙමෙයි. ඒ වගේම
තව අදිසිල් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ ගිහියන්ටත් පුළුවන් ඒව නවාංග සීලය, දස සීලය, ඒ වගේම පැවිදි සීල් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. පැවිදි ශ්‍රාවකයන්. සාමණේර සීල, උපසම්පදා සීල. මේවා අජවෘත ගෝත්‍ර නෙමෙයි. සීලබ්බත පරාමාසෝ තියෙන තැනක, ඒ වගේ උපාදාන නැති තැනක තියෙන කායික ක්‍රියා, වාචික ක්‍රියා. කාය සංවර, වචී සංවර. කාය කර්ම, වචී කර්ම. එන මේ කාය කර්ම, වචී කර්ම වල අර සංසාර විමුක්තිය වෙනුවෙන් සිල් රැකලා විතරක් නිවන් දකින්න පුළුවන් කියන දේ විශ්වාස කරනවා නම් බෞද්ධ ශ්‍රාවකයේ එතනක් තියෙනවා සීලබ්බත පරාමාස ගණේ තියෙන ඔය සීලබ්බත උපාදාන. එhmenan දැන් මේ උපාදාන හතර ගැන සරල ටිකක් කරුණු දන්නවා. දැන් ප්‍රධාන බලගත් උපාදානේ පළවෙනිින් දාලා දෙන කාම උපාදාන. දැන් කාම උපාදාන අඩු වෙලා අඩු කරගෙන ජීවත් වෙන්න ඕනේ නැති කරගෙන නෙවෙයි අඩු කරගන්න තමයි පංචශීල රකින්න කියලා බුදුහාමුදුරු පෙන්නනවා. ඒ ඇති. නැතුව වෙන Tamanට මේ මෙන්න මේ විදිහට තමයි පංචශීල රකින්නේ. මං විදි රකින්න විදිහ තමයි හරි. ඕව අදාළ නැහැ. ඒව නිකන් ආයාර සීලබ්බත උපාදාන වලට අත යන්නන ක්‍රම වේද නැත්නම් ඒවට පුහුණු වෙන්න නිකන් මොන්ටිසෝරි යනවා වගේ වැඩ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ විශ්වාස කරන්නේ නැති කමයි. ඉතින් ඒවා නොකර ඉන්න උත්සාහ ගන්න වෙනවා. අලුත් චෝදනා යෝජනා සීලේ වෙනුවෙන් කරන්න බෑ. ශ්‍රාවකයෙක් වෙනුවෙන් බුදුහාමුදුරුවෝ කියපු දේ හැර. ඊගාවට දැන් එතකොට තව මේකේ දැනගත යුතු දේවල්නේ අර ඕනම එක උපාදානයක් හරි තියෙනවා නම් අත්තාදු උපාදානෙ තියෙනවා. අත්තාදු උපාදානේ නම් ගැඹුරුම මට්ටමේ තියෙන සියුම් උපාදාන. මේ අත්තාදු උපාදානය නැති වෙච්ච තැනක් සංසාරගත සත්‍යයේ කොහෙත්ම නැහැ. නමුත් සංසාරගත සත්තු ඉන්නවා අත්තාදු උපාදානයයි ditthi උපාදානයයි විතරක් තියාගෙන ජීවත් වෙන සංසාරගත සත්තු ඉන්නවා. ඒ මිනිස්සු එහෙම නැහැ. මිනිස්සු විතක කාම උපාදාන තියෙනවා. ditthi උපාදාන කොහෙත්ම තියෙනවා. එතකොට අත්තාදු උපාදාන තියෙනවා. ඕනම මොහොතකදී නම් ඇහැරලා ඉන්නවනම් සීකල්පනාවෙන් ඉන්නවනම් අර අත්තාදු උපාදානයේ එක ගනුදෙනු කරන්න වෙනවා මිනිස්සුන්ට. එහෙම නැතු උපාදාන නැති තැනක් මෙන්න මේ තැන කියලා බොරුවට Tamanට එක එක ඒවා ඒ නිදි මත හැදිච්ච තැන් නිදි කිරණ තැන් කලකයි උපාදාන නැති තැන් විදිහට බොරුවට විශ්වාස කරනවා ලොකු අමාරුවක වැටෙනවා. ඒවා ගැන ධර්මානුකූලව හිතන්න. මොකද බුදුහාමුදුරුවෝ දීපු උපදේශකට ගැලපෙන්නේ නැත්නම් හැම එකක්ම වරදිනවා. ධර්මයේ සර්පේ කියන්නේ. දැන් මිනිස්සෙක් විදිහට ඇහැ කන නාසය දිවකය මේ පංචකාමී පංච කාමච්ඡන්දෙන් වැඩක් ගන්න තැන එයාට එතකොට කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන නැති වෙන්න පුළුවන් විතක. ඒ වුණාට අත්තාදු උපාදාන කියන උපාදාන තුන නම් කියන. කාම උපාදාන, ditthi උපාදාන, අත්තාදු උපාදාන. එතකොට යම්කිසි කුසලයක් කරන තැනක මිනිස්සේ කාමාවචර කුසලයක් සිදු කරන තැනක කාම උපාදාන නැහැ, ditthi උපාදාන, අත්තාදු උපාදාන තියෙනවා. එහෙනම් දැන් අපි වෙලා තියෙන මේ උපාදාන නැති තැනක නෙමෙයි අපි කුසල් කරන්නේ. කාම උපාදාන නැති තැනක. ඒක විතර විශ්වාස කරන්න නිකන් ඊට වැඩි අමතර ගුණ Taman ළඟ බොරුවට ගැනීම ධර්මයේ සර්පෙක් විදියට සැලකීම. සර්පයාගේ නට්ටෙන් ඇල්ලුවා වගේ දෙයක් එතකොට. උපාදාන නැති තැන නෙවෙයි එහෙමනම් කාමාවචර කුසලයි. දැන් රූපාවචර කුසලයේ දිහා රූපාවචර කුසලයේ දිහා බලනකොට තියෙන කාම උපාදාන නැහැ. මේ පංච නීවරණයටපත් වෙච්ච තැන කාමාවචර ඉක්මවනවා. රූපාවචර. හෝ අරූපාවචර ඔය දෙකෙන් එකක්. මේ දෙක තුල එහෙනම් කාම උපාදාන නැහැ.
එතකොට සීලබ්බත පරාමාස වගේ උපාදානයක් නැත්නම් සීලබ්බත උපාදානයක් එක්ක රූපාවචර වෙන්න බෑ කාටවත්. අජෝර්ත ගෝර්ත රැකලා බ්‍රහ්ම මනසක් හදන්න බෑ. නීවරණයටපත් කරන්න බෑ. කාමාවචර ඉක්මවන්න බෑ. ඒක බුදුහාඳුර පැහැදිලිව දේශනා. නමුත් ඔය ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ බෝධිසත්වයන්ගේ ගුරුවරු පවා අර රූපාවචර මානසික තත්ත්වයේ හිටියා. දැන් ඒ බ්‍රහ්ම මානසික තත්ත්වයේ ඉපදිලා තියෙනවා. සංසාරික ගත කරනවා. ඒ සංසාරේ බ්‍රහ්ම මනසක රූපාවචරෝ අරූපාවචර බ්‍රහ්ම මනසක තියෙන්නේ සියුම් මට්ටමේ තියෙන දික්ටි උපාදාන ටිකකුයි අත්තාදු උපාදාන. මේ අත්තාදු උපාදාන බ්‍රහ්ම මට්ටමට යනකොට කාමාවචර සත්තුන්ගේ තියෙන තරම් බලගතු නෑ. ඒක සිවුම් වෙලා තියෙනවා. නමුත් අත්තාදු උපාදානයක් තියෙනවා. මමත්වයක් තියෙනවා. මම කියලා කෙනෙක් ඉන්නේ. එහෙම උපාදාන තියෙන හැමතැනම අත්තාදු උපාදාන තියෙනවා. එහෙනම් දැන් බලන්න අඩුම උපාදාන මේ උපාදාන හතරෙන් අඩුම තැනක් තියෙන රූපාවචර හෝ අරූපාවචර මානසික තත්ත්වය. එතන කාම උපාදාන නැහැ, සීලබ්බත උපාදාන නැහැ, ditthi උපාදාන අපිට තරන්නේ, අත්තාදු උපාදාන අපිට තරන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන සංසාර විමුක්තිය තුළ ඔය කිසි උපාදානයක් නැහැ. එහෙමනම් ඔය උපාදාන හතර නැති කරන මාර්ගය බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩි. ශ්‍රාවකයා ඒක විතරයි විශ්වාස කරන්න ඕනේ. Tamanට ඕනේව කරලා හරියන්නේ නැහැ. ඒතර බුද්ධ දේශනාව ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිමෙන් උපාදාන හතරම නැති කරගන්න පුළුවන්. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා ශික්ෂා තුනක්. ඒවා තමයි කවුරුත් අහලා තියෙන සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව. දැන් බලන්න මේ උපාදාන හතරට ওই ශික්ෂා තුනේ හැසිරෙනකොට මොනවද කරනවද? දැන් සීල ශික්ෂාව මගින් කාම උපාදානය අර බරපතල උපාදාන වලින් සියුම් උපාදාන බවට අරූ. ඒ කියන්නේ කායික අකුසල් වාචික අකුසල් නැති කාම උපාදාන බවට මිනිස්සු පෙළගස්සනවා පුරුදු කරනවා සීල ශික්ෂාව. සීල ශික්ෂාවක පිහිටපු ශ්‍රාවකයෙක් බුදුහාමුදුරුවෝ දෙවෙනි උපදේශය සමාධි ශික්ෂාව සම්පූර්ණ කිරීමයි. සමාධි ශික්ෂාව තුළ අර ලඝු වෙච්චි කුඩා වෙච්චි අවම වෙච්චි කාම උපාදාන යටපත් කරනවා. එතකොට සමාධි ශික්ෂාව තුළ තියෙනවා නම් තියෙන්නේ සියුම් වෙච්ච ditthi උපාදාන හා අත්තාදු උපාදාන විතරයි. එහෙමනම් රූපාවචර මානසික තත්ත්වයේදී ඒ කියන්නේ රූපාවචර ධානයත් තුළ අරූපාවචර ධාන තුල තියෙන්නේ ඔන්න ඔය උපාදාන දෙක විතරයි. ditthi උපාදානයි අත්තාදු උපාදානයි. එහෙනම් සමාධි ශික්ෂාව පුරුදු කරලා තියෙන වෙන ශාසනයක වෙන ගුරුවරු විතර කවුරු හරි කෙනෙක් පැහැදිලි කරන විදිහට සීල ශික්ෂාවයි සමාධි ශික්ෂාවයි වඩලා තිබුණා ඒ මිනිස්සයා තුල ඒ වෙනකොට උපාදාන වර්ග දෙකක් අහිමි කරගෙන යටපත් කරගෙන තියෙනවා. දැන් බුදුහාමුදුරෝ දෙනවා බුද්ධත්වයෙන් පස්සේ තව ශික්ෂාවක් ප්‍රඥා ශික්ෂාව. මේ ප්‍රඥා ශික්ෂාවෙන් කරන්නේ එහෙමනම් අර ඉතුරු වෙලා සමාධි ශික්ෂාවෙන් සියුම් කරලා දීපු සුළු වශයෙන් තියෙන ditthi උපාදානයි අත්තාදු උපාදානයි දෙක නැති කිරීම. මේ අත්තාදු උපාදානය කියන්නේ මමත්වය කියන එකයි. මමත්වයේ අවසාන පුරුක බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා. ධම්ම එක ධම්මයක් හරි. ධම්ම කියන්නේ මේ සිත තුළ හටගන්න චෛතසිකය. වේදනාව වෙන්න පුළුවන්, සංඥාව වෙන්න පුළුවන්, ශ්‍රද්ධාව වෙන්න පුළුවන්. ඒ වගේම කුසල ධම්ම වෙන්න පුළුවන්, අකුසල ධම්ම වෙන්න පුළුවන්. ඒ වගේම කුසල අකුසල නොවන ධම්ම වෙන්න පුළුවන්. මෙන්න මේ ධම්ම ආත්ම වෙන එක අවසානයේ ධම්ම ආත්ම වීම තමයි අත්තාදු උපාදානයේ නිර්මාණී හැටි. ඒකින්ද බුදුහාමුදුරුවෝ
ප්‍රඥා ශික්ෂාවේ කෙලවර එක එක විදිහට දේශනා වලින් හඳුන්වනකොට මේ වගේ මේ පින්වතුන් අහලා තියෙන ගාතාවක් තියෙනවා. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනිමින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේ උපාදාන හතරම නැති අත්තද උපාදානිය නැති කාම උපාදාන දිට්ඨි සීලබ්බත ඒ වගේම අත්තද උපාදාන කියන උපාදාන හතරම නැති තැන තියෙන ධර්මයේ ස්වરૂපය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනින් වින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඒ කියන්නේ මෙතන සංසාර දුක නැහැ. මේ සංසාර විමුක්තියයි. නිවන. එතකොට මේ නිවන තියෙන තැන ශික්ෂා තුන සම්පූර්ණ වෙලා තිනවා. උපාදාන හතර පහක් වෙලා තියෙනවා. එහෙමනම් ඔය ප්‍රඥා ශික්ෂාව තුලින් පමණයි ditthi උපාදාන හා අත්තාද උපාදාන නැති කරන්න පුළුවන්. එහෙම නැතුව තමන්ගේ ඉගෙනගෙන ධර්මයේ කල්පනා කරලා මෙන්න මේ විදියට හැසිරීලා මේ විදියට කාලා බීලා මේ විදියට ඇඳලා කරනදලා මේ උපාදාන නැති කරනවා කියන කතා බෞද්ධයෙක් කියනවා නම් ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයේ හරි පිළිගැනීමක් නෙමෙයි. තමන් පරිස්සම් වෙන්න ඕනේ බුදුහාමුදුරෝ දීපු ශික්ෂා තුලින් එකකට හරි ගැළපෙන දෙයක්ද මේ කරන්නේ අපි කියලා. ශික්ෂාවක් නැත්නම් ඒ මෙහෙම වෙන්නත් පුළුවන්. ආමිෂ පින්කම තුලත් පංචශීල රැකගෙන ආමිෂ පින්කම් කිරීම තුල කුසල් දහම් කිරීම තුල කාම උපාදාන වල දුර්වල වීමක් වෙනවා. ඒකත් මනුස්සත්වයට වටිනවා. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කාම උපාදාන හානිදායක කාම උපාදාන දුර්වල කරගත්තේ නැත්නම් සතර අපායට මඟ පෙන්නනවා මේ මිනිස්යාට. ඒ සඳහා දීලා තියෙන්නේ පංචශීල රැකීමයි. ඉතින් දිගින් දිගට මේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව දියුණු කිරීම තුළ උපාදාන හතරම පහක් කරන්න පුළුවන්. එතකොට තණ්හාවේ හය ආකාරයේ බලයක් පහක් වෙනවා. තණ්හාව හක් වුණාම උපාදාන නැති වෙනවා. දැන් උපාදාන නැති වෙන පුහුණුවක් යටතේ අපි උපාදාන අඩු කරනකොට තණ්හාවේ බලය හක් වෙනවා. තණ්හාව නැහැ. එහෙනම් තණ්හාව නැති වුණාම වේදනා පත්‍ය තණ්හා කියලා දේශනා කරා. තණ්හාව නැති වුණාම වේදනාව නැති වෙනව නෙවෙයි. වේදනාව තිබුණාට සංසාරයක් හදන්න මමත්වයන් නිර්මාණය වෙන්නේ. දැන් මේ தත්ත්වය පිටිපස්සට ගියාට පස්සේ එනවා වේදනාව නිරුද්ධ වෙච්ච වේදනාවක් එනවා. වේදනාව නිරුද්ධ වෙනවා කියන්නේ වේදනාව නැති වෙනවා. සංසාරයක් හදන්න තණ්හාවක් ගොඩනගන්න වේදනාව දායක වෙන්නේ. ඒක නිරුද්ධ වෙච්ච වේදනාව. නිරුද්ධ වෙච්ච වේදනාව නිර්මාණය කරන තැනක වේදනාවට උදව් වෙන ස්පර්ශය නිරුද්ධ වෙලා ස්පර්ශයක් නැතුව නෙවෙයි ඒක සංසාරයක් හදන්න දායක වෙන්නේ. කොහොම පස්සට යනකොට ඒ අවසානයේ නිරුද්ධ වෙච්ච අවිද්‍යාවක් එනවා. නිරුද්ධ වෙච්ච අවිද්‍යාව විද්‍යාව විදිහට ධර්මයේ පැහැදිලි කරනවා. ඉතින් මේ විදිහට තමයි මේ හේතුඵල ධම පැහැදිලි කරන්නේ. ඉතින් අද වෙනකොට දැන් පැහැදිලි කරලා අවසන් කරා තණ්හාපච්චය නේ උපාදාන කියන එකේ උපාදාන කොටස තණ්හා කොටස ඊයේ සතියේ පැහැදිලි කරා. ඉතින් දැන් මේ ධර්ම කාරණා ටික ප්‍රමාණවත් කියලා හිතනවා. කාල වේලාවත් නියමිත කාල වේලාව ගෙවිලා තියෙනවා. ඉතින් කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න සුළු කාලයක් දෙන්න පුළුවන්. එතෙන්දී තමන්ගේ මයික් ඔන් කරගෙන ඒ ගැටලු ඉදිරිපත් කරන්න. එතනින් පස්සේ අපි මේ දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
සන්නයි හාමුදුරනේ මේ ඔව්. ප්‍රශ්න පටන් ගන්නම් පළවෙනි ප්‍රශ්නේ අර දැන් අපි සාමාන්‍යයෙන් ආමිස පූජාවක් කුසල ධර්මයක් කළාම අපිට සංඝයා වහන්සේත් විතරම කියන්නේ සුගති සම්පත් ලැබේවා දැන් කල්යාණ මිත්‍රයන් ලැබේවා ත්‍රි හේතුක සම්පත් ලැබේවා ඔය වගේ දේවල් ගොඩක් කියලා අපි දැන් පුරුදු වෙලා තියෙනවානේ ඒක ආත්ම අර අන්තිම කිව්ව උපාදානයට අහුවෙන්නේ නැද්ද ඒක එතකොට ගොඩක් හිතන්න අවශ්‍ය නැද්ද ඒ විදිහට ගොඩක් හිතන්න අවශ්‍ය නැහැ කියන එකයි මුලින්ම කියන්න ඕනේ. සරලව කියනම එහෙම ඒ කියන්නේ හේතුවක් තියෙනවා. දැන් ඇත්ත කතාවේ හාමුදුරුවෝ කියන කතාව. බුදුහාමුදුරුවෝ දීපු පණිවිඩය. ඒ දැන් මං කියවනේ කාම උපාදානනේ එතකොට අඩුනේ අපි. දැන් කුසල කර්ම කරනවා කියන්නේ කාම උපාදාන අඩුයි. මේ උපාදාන කතාවේ. එතකොට අනික් උපාදාන තියෙනවනේ. කාම උපාදාන අඩු වෙලා ලැබෙන සාංශාරික ස්වરૂපය තමයි කාම සුගතිය. කාම උපාදාන වැඩි වෙලා පංචින් කඩින මට්ටමකට කාම උපාදාන වැඩි වුණාම ලැබෙන සංසාර ස්වરૂපය තමයි සතර අපාය. එතකොට දැන් බුදුහාමුදුරුව පෙන්නපු ධර්මයේ තියෙනවා අර පින්දහම් කිරීම තුළ කාම සුගතිය කාමාවචර කුසල් කිරීම තුළ manussත්වයේ දේවත්වයේ තමයි සාංශාරික ස්වરૂපය. ඉතින් ඒක පැහැදිලි කිරීම ආමුදුරුවන්ගේ යුතුයකම වෙනවා. නමුත් ඒ වගේ මේක විතරක් නෙවෙයිනේ ඒ හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. මේ දේව මිනිස් සැප කෙලවරක් කතාවක් කියනවනේ. එන්නේ එතන ඒක ග්‍රහණය කරන්න ශ්‍රාවකයා දැනගන්න ඕනේ. එතෙන්දී අර දේ ලැබුවක් කමන්නේ අපි අවසාන ඉලක්කය මේ උපාදාන හතර මහක් කරන ඉලක්කය කියන එක ශ්‍රාවකයා තුල පළපැදියම් වෙනවා නම් අර ශ්‍රාවකයා ආමිෂ පින්කමේ සිල් රැකීමේ පමණ සීමා වෙන්නේ නැතුව එයා අනිත් සමාධි ශික්ෂාවට හා ප්‍රඥා ශික්ෂාවට යොමු වෙනවා. ඒක තමයි ඒක ගැනත් ආම්දුරු කියනවා. දාන සීල භාවනා කරන්න කියලා කියනවා. ඒක ඇතුලේ දාන සීල භාවනා කියන්නේ මේ උපාදාන නැති කරන ක්‍රම ටික. හොඳයි හඳුනන්නේ. ඒකයි මං කිව්වේ අර වැඩියෙන් හිතන්න ඕනේ නැහැ කියලා ඇත්තටම. එතකොට ඒකේ අතිරේක ප්‍රශ්නයක් වශයෙන් හඳුනන දැන් දෙව්ලෝකේ සැප අපි හිතුවා කිව්වමකෝ. එතකොට දිව්‍ය ලෝකෙ ගියාම ඇත්තටම පින් කරන්න අවස්ථාවක් තියෙනවද? නෑ එහෙම මිනිස්යන්ට තරම් තියනවා කියලා ධර්මයේ කියන්නේ. මොකද දෙවියන්ට මිනිස්යන්ට පුළුවන් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන කුසල අකුසල් වේදයකින් තොරව ඉහළ මට්ටමේ මේවා සිදු කරන්න. දෙවියන්ට තියෙන්නේ විපාක ස්වરૂප වැඩි. එතකොට මේ කර්ම ස්වરૂප අඩුයි. ඒකයි අර අකුසල් කරන්නත් දෙවියන්ට බෑ, කුසල් කරන්නත් බෑ. ඒ වුණාට ඉතින් මිනිස්සු දැන් සතුටෙන් ඉන්න කැමතියි. ඉතින් සතුට හැබැයි සතුට තියෙන්නේ manussත්වයේ තුල නෙමෙයි කියන එක හරි ධර්මයෙන් පෙන්වන්නේ ඒක. ඒ. හොඳයි. ඕකේ. දැන් හඳුනන්නේ. හොඳයි තේරුවන්. මොබ්බින් අනික් කාට අවස්ථාවක් දෙන්න බෑ. ඈ? අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්නේ. මෙතෙන්දී කායික අකුසල් වාචසික අකුසල් කොහොමද තණ්හාව ඇති වෙන තැන සම්බන්ධ වෙන්නේ? තණ්හාව ඇති වෙන දැන හොයන්න යන්න එපා ඒක. දැන් තණ්හාව ඇති තැන සරලව කිව්වම තියෙන්නේ දැන් තණ්හාවේ ස්වરૂපත් කියවනේ රූප තණ්හා, ගන්ධ තණ්හා, ඔහොම විදිහට රස තණ්හා ඔය විදිහටනේ තියෙන්නේ. එහෙනම් ඒ කායික අකුසල වාචික අකුසල වල විතරක් නෙවෙයි තණ්හාවේ ස්වરૂප තියෙන්නේ. ඇහැට පේන වෙලාවේ පෙනුනේ කෙනෙක් ඉන්නවා නම් එතන තණ්හාව සක්‍රියයි. මේ තණ්හාව ඉගෙනගෙන ඒක අඩු කරන්න බෑ අපිට. එතකොට කායික අකුසල් වාචික අකුසල් කරනකොට තියෙන්නේ කාම තණ්හාව බලගතුයි.
එතකොට කායික අකුසල් වාචික අකුසල් කරන්නේ නැතුව කායික ක්‍රියා වාචික ක්‍රියා කිරීම තුළ එයාගේ කාම තණ්හාවේ හානිදායක පැති අඩුයි. එහෙම නැතුව කායික අකුසලයේ තුල සැඟවිලා තියෙන තණ්හාව කියලා 아무තු තණ්හාවක් හොයන්න බෑ. එහෙම තමයි හිතන්නේ. ඒ කියන්නේ තමන් ඉස්සෙල්ලම මේක පැහැදිලි කරනකොටම කිව්වේ ඒකයි. ඔයගොල්ලෝ මහන්සි ගන්න එපා තණ්හාව නැති විදිහට හැසිරෙන්න. එහෙම ඒවා ධර්මයේ හොයන්න බෑ. තණ්හාව අඩු කරන ක්‍රම තමයි සීල රැකීම, සමාධිය වැඩි වීම, ප්‍රඥා වැඩි වීම. සීල සමාධි ප්‍රඥා කියන්නේ. එතකොට ඒකේ ඇතුලේ තියෙන අන්තර්ගතයේ දැන් තණ්හාව අඩු වෙන විදිහට සිල් රකින්නේ කොහොමද කියන එක හොයන්න යන එක්කෙනා අමාරු වෙටි. මොකද තණ්හාව අඩු වෙනවා කියලා මේ කියන්නේ. දැන් පන්සිල් රකින්න කොටත් කාම තණ්හාවේ අඩුවීම තියෙන අනිත් තණ්හාවල් නෙවෙයි. ඒක අඩු වෙනවා කියලා අවබෝධ කරගත්තේ බුදුහාම. අපිට බුද්ධ ඥානය තියෙන විදිහක් නැහැ. ඒකින්ද ඔක තේරෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ කියපු එක ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පිළි අරගෙන සිල් රැකීම තුළ තණ්හාව අඩු වෙන එක ධර්මානුකූල ස්වરૂපය. හොඳයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි. කිංචිත් වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ අපි දැන් මම තීරුම් ගත දෙයක් තමයි අපි පස්පව් වලින් වැළකීලා ඉන්න ඕනේ හැමතිස්සම මේ ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැටෙන්න නම් ඉස්සෙල්ලාම අපි ඒක කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඔව් නිකන් හිතන්නකෝ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ පඩි පෙළක් නා. පඩි තුනක් තියෙනවා කියලා ගත්තොත් පංචශීල රැකීම තමයි මේ අවම පඩියේ ස්වરૂපය. ඒකෙනු පහළ ඉඳගෙන අපිට යන්න අමාරු. බෑ යන්න බෑ. එහෙමයි. ඉතින් ඉඳන් ඒකේ විතරක් ඉන්නේ නැතුව ඉදිරියට ඒ සීල ශික්ෂාවනේ පංචශීල වලින් පංචශීල වලින් නියෝජනය වෙන්නේ. එහෙමයි. උපාදාන වලින් ඒකේ අඩු වෙනව නම් තියෙන්නේ කාම උපාදානනේ. එතකොට අනික් උපාදාන වල ditthi උපාදාන, අත්වාද උපාදාන අඩු කිරීමට සීලයට බෑනේ. එහෙමයි. සීලයට පුළුවන් කියලා විශ්වාස කරන්න එපා. ඒ කියන්නේ නැති කරන්න බෑ. අඩුවීමක් වෙනවා කොහොම? කාම උපාදාන අඩු වෙනකොට ditthi උපාදානත් අඩු වෙනවා යම් කිසි ප්‍රමාණයකට. නමුත් සීල් රැකලා ditthi උපාදාන නැති කරන්න බෑ කියන එකයි ධර්මයේ කියන්නේ. එතකොට අඩුවීම අපිට සිදු වෙනවනේ. එතකොට ditthi උපාදාන අත්වාද උපාදාන බෙලහීන කරන්න තමයි සමාධි ශික්ෂාව තියෙන්නේ. ඒකෙත්නුත් අහක් වෙන්නේ නැහැ මේක. එතකොට ප්‍රඥා ශික්ෂාවෙන් තමයි අර සමාධි ගුණයෙන් බෙලහීන වෙච්ච අඩු වෙච්ච ditthi උපාදානය ටිකයි අත්වාද උපාදාන ටිකයි නැති කරලා දාන්න. ඉතින් මේ විශ්වාසයයි තියෙන්න ඕනේ. විශ්වාසය තියාගෙන පංචශීල රැකීම ඔය දානමාන ආදී ආමිෂ පින්කම් කිරීම බුදුහාමුදුරුවෝගේ විදිහට ගිහි ශ්‍රාවකයෙක් විදිහට පොයට හරි ඒ තෝරගත්තේ දවසක අටසිල් සමාදන් වීම. ඒ වගේම මේ බුදුහාමුදුරුවෝ දීපු සමත භාවනා පුරුදු කිරීම. ඒ වගේම සතිපට්ඨාන ඔය ප්‍රඥා ශික්ෂාවට අයිති භාවනා පුරුදු කිරීම. ඕක තමයි ශ්‍රාවකයෙක් කළ යුතුයි. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න අවසරයි. ඔව් කියන්න. දැන් එතකොට අපි සිතුවිලි විදිහට අපිට එන්නේ අපි කැමති අකමැති දේවල් බොහෝ විට. එතකොට ඒවා සබ්බාසව සූත්‍රයේදී වීරයෙන් ප්‍රහාණය කරන්න කියන්නේ එතකොට මොනවද ඒ විදිහට? වීරයෙන් ප්‍රහාණය කරන්න යන්නේ. වීරයෙන් ප්‍රහාණය කරන්න යන්න කායික අකුසල් වාචික අකුසල්. සිතුවිලි වීරයෙන් නෙවෙයි තියෙන්නේ ප්‍රහාණය කරන්න. ඇලීමක් ගැටීමක් නැති විදිහ. අනාලගුණි. ඒකින්ද තමන්ගේ වීරියෙන් සිතුවිලි පාලනය කරන්න ගියොත් ඒක නිකම්ම මිත්‍යා දෘෂ්ටියක් බවට හැරෙයි. ඒ බැරි දෙයක් කරන්න බෑ.
භාවනාවකින් කරන්නේ සිතුවිලි පාලනය කිරීලා කරන්නේ සමත භාවනාවේ විතරයි. විපස්සනා භාවනාවට යනකොට පාලනය කිරීලා නෙමෙයි කරන්නේ. සිතුවිලි එනේ ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුරුදු වීම. ඒකට ඉතින් ඒ තමන් හිතලා කරන්න යන්න බෑ එකක්වත්. මේක තමන්ගේ දක්ෂතාවය අනුව තමන්ට ඕන විදිහට කරන්න බෑ. බුදුහාමුදුරුවෝ දීපු ක්‍රමවේදයක්ද මං අනුගමනය කරන්න කියලා බලලා ඒක කරන්න. දැන් උදාහරණයක් විදිහට සමත භාවනාවක් ගුරුකුලයක් කියා දෙන විදිහට කිරීම තුළ ඒක වළංගු වෙනවා. ඒකෙන් යහපතක් වෙන්න පුළුවන්. තමන්ට ඕන එකක් කරන්න බෑනේ ඒකේ. දැන් මෛත්‍රී කරනවා කියලා තමන්ට ඕන විදිහක් කරන්න බෑනේ. මොනවා හරි ඒ පැහැදිලි කරපු ක්‍රමයකට බුදුහාමුදුරුවෝ කවුරු හරි මෛත්‍රී භාවනාව නම් අනික් ආගම් වල තියෙනවා. ඒ ඕන ක්‍රමයකට භාවිතා කරපුවා ඒ ගුරුකුලයක් කියා දෙන විදිහට කරන්න ඕන. තමන් හදාගත්තේ අලුත් දෙයක් වෙන්න බෑ. ඒ වගේම දැන් බුදුහාමුදුරුවෝ කියා දෙන්නේ ප්‍රඥා ශික්ෂාවට සතිපට්ඨාන කමඨා. එහෙනම් ඒකම් ගුරුකුලයක් කියා දෙන විදිහට කරන්න ඕනේ. තමන් හදාගත්ත එකක් කරන්න බෑ. එහෙම කරනකොට සිදු වෙන්නේ නම් ඔය උපාදාන අඩුවීමක් තමයි. සිතුවිලි පාලනය කිරීම උපාදාන අඩු වෙන ක්‍රමයක් කියලා ධර්මයේ නේ. ඒ සිතුවිලි එතකොට අපි උපාදාන කරගෙන තියෙන දේවල් නිසා ඇති වෙනව නෑ නෙමෙයි. ඉතින් ඒක නෙවෙයිනේ. ඒක නැති වෙන ක්‍රමයක්නේ හොයන්න තියෙන්නේ. දැන් ඔය සිතුවිලි නතර කරන්න ක්‍රමයක් නේ ඔය හොයන්නේ. ඒ සිතුවිලි නතර වෙන ක්‍රමය හොයන්න දෙයක් යා මිනිස්සු නිින්ද ගියාම නැති වෙනවා. සිහි නැති වුණාම නැති වෙනවා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි බොහොම. හොඳයි. හොඳයි එහෙමනම් කාල වේලාවක් ගිය නිසා වෙන්නේ අපි අද දවසේ දේශනාවත් අවසන් කරමු. මේ රැස් කරගත්තා වූ සියලුම කුසල් ඒ වගේ ඉෂ්ඨකාමී දෙවියන්ටත් අනුමෝදන් වේවා. ඒ වගේම මේවා මේ වැඩසටහන් සංවිධානය කරන්න මහන්සි වෙන ඒ නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම පන්සලේ වැඩ වාසය කරන පඬිතු හාමුදුරන් වහන්සේ ඇතුළු අනිකුත් හාමුදුරන් වහන්සේලා ඒ දායක කාරක ආදී හැම දෙනාටමත් ඒ බලාපොරොත්තු වෙන ධර්ම මාර්ගයේ ගමන් කිරීමට මේ කුසල හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරමු. හැම දෙනා එක්කම එකට දෙවියන්ට හා ඥාතීන්ට පින් අනුමෝදන් කරලා වැඩසටහන අවසන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ඉදම්මේනාතීනං හෝතු සුඛිතාං ඥාතයෝ ඉදම්මේනාතීනං හෝතු සුඛිතාං ඥාතයෝ ඉදම්මේනාතීනං හෝතු සුඛිතාං ඥාතයෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වඩ්ඩා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි.